අයිබෝන් කියලා අදත් ඔයගොල්ලෝ සියලු දෙනා මගේ සිනොන් රිලයන්ස් channel එක සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ දන්නවා ඊයේ මොකද වුනේ කියලා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුළු ලෝකෙටම විශාල අභියෝගයක් කරා. ඉතින් අපිට ඒක කොහොම සම්බන්ධ වෙයි කියන එක තමයි අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලංකාවේ කරන අපනයන වලට 144ක බදු අය කරනවා කියලා. ඉතින් අපි බලමු මේ ඔහු කොහොමද මේ 144ක් අපිට බදු ගහන්නේ. ඒකම ඇමරිකාව ශ්‍රී ලංකාව අතර අපනයන ආයනයන වෙළඳාම ගැනත් අපි චුට්ටක් බලමු. ඉතින් 2027 දී ලංකාවේ මුළු අපනයන ආදායම ගත්තොත් බිලියන 16.1ක් එයින් භාණ්ඩ අපනයනයෙන් බිලියන 12.7කුත් සේවා අපනයනයෙන් බිලියන 3.4ක් වශයෙන් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් ලංකාවේ ඇමරිකාව අතර වෙළඳ ගනුදෙනු අපි 2024 දී ඇමරිකාවට අපනයන කරලා තියෙනවා ඩොලර් බිලියන 3ක් වටින භාණ්ඩ හා සේවා. නමුත් අපි ආනයනය කරලා තියෙන්නේ ඩොලර් මිලියන 368යි. ඉතින් පරතරය ගත්තොත් අපි දන්නවා ඩොලර් බිලියන 2.63ක් තියෙනවා. ඉතින් තා විශාල අගයක්. ඉතින් අපි බැලුවොත් එහෙම දැන් ඇමරිකාවට ඩොලර් බිලියන 3ක් යවනවා. අපේ භාණ්ඩ හා මුළු භාණ්ඩ හා සේවා අපනයන තියෙන ඩොලර් බිලියන 12.71ක්. අපි 3 බෙදීම 12.71 ලා 100න් වැඩි කරොත් 129.6ක් නැත්නම් ආසන් වශයෙන් මුළු අපනයන ආදායමෙන් 4/1ක් විතර අපි මේ ලබා ගන්නේ ඇමරිකාවට අපනයනය කිරීම කියලා අමතක කරන්න එපා. ඉතින් මුළු අපනයන ආදායමෙන් 4/1ක් ඇමරිකාවෙන් ලැබෙනවා නම් ඒකම අමතක කරන්න එපා. අපි ඇමරිකාවට අපනයනය කරන දේවල් ගැන හොඳ අවබෝධයක් තියාගන්න ඕන. මොකද මේ ආදායමෙන් දැන් උදාහරණයක් අශුත් අපි ඩොලර් බිලියන 3ෙන් ඩොලර් බිලියන 1.9ක් නැත්නම් මිලියන 1900ක් අපි යවන්නේ අපේ නිමි ඇඳුම් තමයි අපි ඇමරිකාවට අපනයනය කරන්නේ. ඒ කියන්නේ ලංකාව පිටරට යවන මුළු නිමි ඇඳුම් වලින් 134ක්ම අපිට ලැබෙන්නේ ඇමරිකාවෙන්. ඉතින් ඒ වගේම ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ වලින් 69%ක්ම වටින්නේ මේ රෙදිපිරි නිමි ඇඳුම් වලින් හම්බෙන්නේ. ඉතින් ඒකම රබර් ගත්තොත් එහෙම අපි මුළු ලංකාවේ අපනයන කරන මුළු රබර් ආදායමේ 134ක් අපිට හම්බෙන්නේ ඇමරිකාවෙන්. ඒ වගේම පොල් සම්බන්ධ අපනයන වලින් 19%ක් හම්බෙන්නේ ඇමරිකාවෙන්. ඒකම අපි යවන අපේ මත්ස්‍ය නිෂ්පාදන වලින් මුළු අපනයන ආදායමේ 18%ක් හම්බෙන්නේ ඇමරිකාවට අපනයනය කිරීමෙන්. ඉතින් දැන් මේ ඔයගොල්ලන් පේන කොච්චර වටින රටක්ද අපිට ඇමරිකාව වෙළඳ ගනුදෙනු වශයෙන් ගත්තාම කියන එක ඔයගොල්ලන්ට සෑහෙන්න මේ වගුවෙන් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. ඉතින් ටිකක් හොඳට කල්පනා කරලා බලන්න මේ වගුව මං හදපු යන්නේ මේක මේ මං වෙනතනින් ගත් එකක්. ඉතින් ඒකින්ද මේක තමයි ඇත්ත తත්වයේ අපේ සහ ඇමරිකාව අතර වෙළඳ ගනුදෙනු දිහා බලපුවාම. දැන් අපි බලමු ඇයි ඇමරිකාව 144ක බදු ප්‍රතිශතයක් අපිට ගැහුවේ කියලා. ඒක පැහැදිලිව මෙතනින් පේනවා. අපි ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සේවාවල වටිනාකම බිලියන 3යි. අපි ආනයනය කරන්නේ මිලියන 368යි. පරතරය බිලියන 2.63යි. දැන් බලමු අපි 2.63 බෙදලා 3ෙන් ඒකල වැඩි කරමු 100ෙන්. එතකොට එනවා 87.66ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 88ක්. ඉතින් ට්‍රම්ප්ගේ න්‍යායය තමයි මේ ප්‍රතිශතෙන් අඩුම ගානේ භාගයක්වත් ටැක්ස් ගහනවා කියන එක අනිත් රටට. ඉතින් 88 බෙදීම 2 කියන්නේ 44යි. මෙන්න මේ විදිහට තමයි ලංකාවට 144ක බදු ප්‍රතිශතයක් පනවන්නේ. ඉතින් දැන් අපි හිතමු අපිට මේක 125ට අඩු කරගන්න ඕනේ කියලා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා අපේ වෙළඳ පළතරය තියාගන්න බිලියන 1.5කට. ඒ කියන්නේ අපි තවත් බිලියන 1.2ක විතර භාණ්ඩ ඇමරිකාවෙන් ආනයනය කරන්න ඕනේ. ඉතින් ඒක තමයි එහෙම කරොත් අපිට පුළුවන් මේක 146 ඉඳන් 125ක් දක්වා අඩු කරගන්න. ඉතින් ඒ කියන්නේ අපි මිලියන 368 ඉඳන් බිලියන 1.5ක් දක්වා ඇමරිකාවෙන් භාණ්ඩ හා සේවා අපනයනය ආනයනය වැඩි කරොත් එහෙම අපේ නම් මුළු ලංකාවේ විදේශ සංචිතය තියෙන බිලියන 6යි. ඒ කියන්නේ අපිට අවුරුදු 4කට ඇති ඒ මුදල සඳහා. ඉතින් ඒක හින්දා අපිට කවදාවත් ඒ තත්ත්වයට ළඟා වෙන්න බෑ. ඒ කියන්නේ ඒක නම් අපිට කොහොමත්ම අපිට ලබා ගත නොහැකි ඉලක්කයක් හැටියට තමයි අපි සලකන්න ඕනේ. ඉතින් අපිට මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ඉතාමත්ම සීමිතයි. ඉතින් ඒ කරන්න පුළුවන් එකම දේ තමයි අපිට ප්‍රබල රාජතාන්ත්‍රික සාකච්ඡා අපේ ඉමීඩියට්ලි ආරම්භ කරන්න ඕනේ.
අනික ප්‍රධාන කාර්ය දෙවෙනි කාරණේ තමයි පුළුවන් තරම් ඉක්මනින් සහන කාලයක් ඉල්ලා සිටින්න පුළුවන්. අඩුම ගානේ මාස 6කවත් අපිට කාලය ලබා දෙන්න කියලා මේ ගැන අපිට අධ්‍යයනය කරන්න. අනික තමයි තුන්වෙනි කාරණේ හැටියට අපිට පුළුවන් ඇමරිකාවත් එක්ක තියෙන වෙළඳ ගන්දවලු පරතරය යම්තාක් දුරට අඩු කරගන්න පුළුවන් විදිහට උදාහරණ වශයෙන් 368ක් මිලියන 3 මිලියන 500ක් දක්වා වගේ වැඩි කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ අපිට තෝරගෙන ඇමරිකාව සහ ලංකාව අතර වෙළඳ ගන්දෙන්නු තව ටිකක් දියුණු කරගන්න පුළුවන් නම් ඒකත් එක්තරා විසඳුමක්. ඉතින් අපි බලමු නවරාජය කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේක ඒගොල්ලන් ඉතින් වැදගත් වෙයි. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකක හම්බෙමු. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවාට.